හෙලෝ වෙල්කම් ටු ෆ්‍රීෂියා කලෙක්ෂන්. ඔන්න මං අදත් ඔයාලට පුංචි ටියුටෝරියල් එකක් අරගෙන ආවා. මේක ග්‍රැනී ස්ක්වා එකක්. ග්‍රැනී ස්ක්වා පැටර්න් වර්ග ගොඩක් තියෙනවා. මං අද අරගෙන ආවේ ගොඩාක් සරල බිගිනර් ෆ්‍රෙන්ඩ්ලි පැටර්න් එකක්. මේ වගේ වීඩියෝ දිගටම ගේන්න ආස හිතෙන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා ලයික් එකක් කමෙන්ට් එකක් එහෙම දාලා ෂෙයා කරන්න කියලා ඉල්ලා සිටිනවා. මේ තියෙන්නේ ග්‍රැනී ස්ක්වා පාවිච්චි කරලා හදන්න පුළුවන් එක එක අයිටම් වර්ග. කාඩිගන්, ටොට් බෑග්, පර්ස්, ඒ වගේම බෙඩ් ෂීට්, ඒ වගේ තව ගොඩාක් දේවල් හදාගන්න පුළුවන්. සුපුරුදු පරිදි මම මේ පාරත් පාවිච්චි කරේ මිල්ක් කොටන්. ඔයාලට වෙන ඕනම යාන්ත්‍රයකින් වුණත් මේක පුතා ගන්න පුළුවන්. එහෙනම් අපි මැජික් රින් එකෙන් පටන් ගමු. ඉස්සෙල්ලාම ඔයාලගේ මැද ගිල්ලයි දඹර ගිල්ලයි එකට ලං කරලා නූල X හැඩයක් එන්න පටලව ගන්න. දැන් හූක් එක යටින් තියෙන නූල අස්සෙන් දාලා උඩින් ගිහින් තියෙන නූල ඒක ඇතුලෙන් ඇදලා ගන්න. දැන් ඔහොම මං කරන විදිහටම චේන් එකක් හදාගන්න. දැන් ඔය විදිහට චේන් 3ක් ගොතාගෙන අපේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්නත් පුළුවන්. මැජික් රින් එක අමාරු අයට මෙන්න මෙහෙම කරන්නත් පුළුවන්. ස්ලිප් නොට් එක දාගන්න හැමෝම දන්නවනේ. දන්නේ නැත්නම් හොඳට බලාගන්න. දැන් චේන් 7ක් ගොතා ගන්න. දැන් මේ විදිහට පළමුවෙනි චේන් එක ඇතුලෙන් හූක් එක දාලා මේ විදිහට රින් එකක් හදාගන්න. මේ රින් එක ඔයාලට මැජික් රින් එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මම නම් දිගටම මැජික් රින් එක පාවිච්චි කරන්නයි යන්නේ. මැජික් රින් එක හදද්දී අපි කොහොමත් චේන් එකක් ගොතා ගන්නවනේ. ඊට අමතරව තව චේන් දෙකක් දාලා ඔක්කොම චේන් 3ක් ගන්න. දැන් මේ රින් එක ඇතුලෙන් ඩබල් ක්‍රොෂේ එක 3 පාරක් කරගන්න ඕන. 1 දෙක 3 දැන් චේන් දෙකක්. චේන් දෙකෙන් අපි හැදුවේ ග්‍රැනී ස්ක්වා එකේ පළවෙනි කොන. ඊළඟට අපි ඩබල් ක්‍රොෂේ 4 පාරක් කරගන්න ඕන. චේන් දෙකක් ආයෙමත් ඩබල් ක්‍රොෂේ 4ක්
චේන් දෙකක්, ඩබල් ක්‍රොෂේ 4ක්, දැන් අපි මේකේ අන්තිම කොන හදාගන්නයි යන්නේ. අපි මේක පටන් ගද්දිම චේන් 3ක් ගෙතුවා මතකනේ. ඒකේ 3 වෙනි චේන් එක තමයි මම රවුන්ඩ් කරලා පෙන්නුවේ. අපි 4 වෙනි කොන හදාගන්න ඕනේ මම ඒ රවුන්ඩ් කරලා පෙන්නපු චේන් එක ඇතුලෙන් දාලා. හරි, දැන් පළවෙනි රෝ එක ඉවරයි. ආයෙමත් චේන් 3කින් දෙවෙනි රෝ එක පටන් ගමු. සෙකන්ඩ් රෝ එකේ පළවෙනි ස්පේස් එක ඇතුළට එක ඩබල් ක්‍රොෂේ එකක් කරගන්න ඕන. දැන් ඉදන් හම්බෙන හැම චේන් එකක් යටින්ම ඩබල් ක්‍රොෂේ කරගන්න ඕන. දැන් අපි අපේ දෙවෙනි ස්පේස් එක ළඟට ඇවිත් ඉන්නේ. මේකෙදි ස්පේස් එක ඇතුලෙන් ඩබල් ක්‍රොෂේ දෙපාරක් කරලා චේන් දෙකක් දාලා ආයෙමත් ඩබල් ක්‍රොෂේ දෙපාරක් කරන්න. දැන් ඊළඟ ස්පේස් එක හම්බෙනකම්ම හම්බෙන චේන් වලදී ඩබල් ක්‍රොෂේ කරගන්න. මේ ස්පේස් එකේදී ඩබල් ක්‍රොෂේ දෙපාරක් කරලා චේන් දෙකක් දාලා ආයෙමත් ඩබල් ක්‍රොෂේ දෙපාරක් කරගන්න. මේ විදිහට මේ රෝ එක ඉවර වෙනකම්ම ඩබල් ක්‍රොෂේ කරගන්න ඕන. හොඳට මතක තියාගන්න රෝ එකක් පටන් ගද්දී හම්බ වෙන පළවෙනි ස්පේස් එකේදී ඩබල් ක්‍රොෂේ එක පාරයි කරන්නේ. ඊට පස්සේ හම්බෙන චේන් යටින් එක දිගට ඩබල් ක්‍රොෂේ කරගෙන යනවා. ඊට පස්සේ හම්බෙන ස්පේස් දෙකේදී
අපි ඩබල් ක්‍රොෂේ දෙපාරක් කරලා චේන් දෙකක් දාලා ආයෙමත් ඩබල් ක්‍රොෂේ දෙපාරක් කරගන්න ඕන. ඊට පස්සේ අපි රෝ එක අවසන් කරන ස්පේස් එකේදී ඩබල් ක්‍රොෂේ එක දෙපාරක් කරලා රෝ එක ඉවර කරනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේක කොච්චර සරල පැටර්න් එකක්ද කියලා. ඔයාලට මේ ස්ක්වයර් එක තව ලොකු කරගන්න ඕනේ නම් තවත් රෝස් මේ විදිහටම ඇඩ් කරගන්න පුළුවන්. එකම ප්‍රොසෙස් එක තමයි කරන්න තියෙන්නේ. බලන්නකො මම දැන් මේක ෆිනිෂ් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මං හිතනවා ගොතන්න කැමති ඔයාලා මොකක් හරි පොඩි හරි දැනුමක් මේ වීඩියෝ එකෙන් ලබා ගන්න ඇති කියලා. මගේ වැරදි අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් ඒක මට දැනගන්න කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.